හයි ඉතිං වෙනද වගේම ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ සතිය ඔයාලට අරගෙන ආවා මගේ kitchen tour එක. ඉතින් ගිය පාර වීඩියෝ එකෙන් පොරොන්දු වුණා මම මේ පාර kitchen tour එක අරන් එනවා කියලා. අලුත් වෙච්ච kitchen items ටිකත් එක්ක මම ඔයාලට අරගෙන ආවා ඔන්න අද මගේ kitchen tour එක. ඉතින් මේ තියෙන්නේ මගේ කිචන් එකේ එක කෝණ එකක්. ඒ කෝණ එක මම පාවිච්චි කරලා තියෙන්නේ මගේ කරන් බඩු තියාගන්න. ඉතින් මෙතන තමයි තියෙන්නේ මගේ හොට් ප්ලේට් එක. එතකොට එයාර් ෆ්‍රයර් එක, බ්ලෙන්ඩර් එක. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ කෝණ එකේම පැන්ට්‍රි එක උඩ. ඊතර මම පැන්ට්‍රි එකේ හදාගෙන තියනවා මට ෆ්ලවර් වාසස් හරි මොනවා හරි ඒ කියන්නේ මේ වගේ පොට් තියන්න තැනක්. ඔන්න ඊට පස්සේ මගේ ටී කෝණ එකට. ඉතින් මෙතන මම ඕනමන්ට් එකක් තියලා තියෙනවා. ඊට පස්සේ තියලා තියෙන්නේ මගේ පොතෝස් පැලේ. ඉතින් මේ පැලේ විතරක් නෙමෙයි මේක එක එක වර්ග පැල මං ගාව තියෙනවා. මං ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. මේ තියෙන්නේ තවත් එකක්. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේක නම් මට හම්බුනේ ළඟදී. ඉතින් අනිත් ඒවා කලින් ඉඳන් තිබුණට මේ දෙක මං ගත්තේ ළඟදී. ඉතින් මේකෙන් පැල දෙකක් මං ගත්තා. මේක හරිම ලස්සනයි නිකන් ප්ලාස්ටික් වගේ. ඉතින් මේ තියෙන්නේ මගේ ටී කෝණ එක. ওই විදිහට තමයි ටී කෝණ එක මං arrange කරලා තියෙන්නේ. එතන අත්‍යවශ්‍යම දේවල් ටික තමයි මම තියලා තියෙන්නේ. ඉතින් අන්න මේ තියෙන්නේ මගේ ෆෘට් බාස්කට් එක. ඉතින් මේකේ තමයි මම ෆ්‍රිජ් එකේ දාන්න නැති පළතුරු දාලා තියන්නේ. ඉතින් මේ තියෙන්නේත් මගේ පොතෝස් පැලයක්. ඉතින් මේක අරකට වැඩිය වෙනස් එකක්. මම දන්න විදිහට මේකේ නමත් ඒකම තමයි මේ තේ වර්ගයක්මයි. මේකට වෙනස් නමක් නම් කියන්නේ ඒකත් කමෙන්ට් එකක් දාන්න. මේ පැලේ මම ටිකක් කල් වෙනවා දැන් අරගෙන. ඉතින් මේ විදිහට තමයි මගේ කවුන්ටර් টොප් එකේ මේ පැත්ත මම ඩිසයින් කරගෙන තියෙන්නේ. ඉතින් මේ වලට පේන එක නම් ඇත්ත එකක් නෙමෙයි. මේක ප්ලාස්ටික් මල් එකක්. ඉතින් මේක මම ගත්තේ ෆැෂන් ස්ටෝර් එකෙන්. ඉතින් මේ ග්ලාස් එක මට මගේ විශේෂ කෙනෙක් ප්‍රසන්ට් එකක් දීපු එකක්. ඉතින් මම ඒක හරි ආදරෙන් ආරක්ෂා කරගන්නවා ඒ ග්ලාස් එක. නිතරම දකින්න තියලා තියෙනවා. ඉතින් මේ ඊළඟට තියෙන එක නම් මේක ටිෂු හෝල්ඩර් එකක්. ඉතින් මගේ සර්වියට්ස් දෙක තමයි මම මේකේ මේ විදිහට තියලා තියන්නේ. මොකද මම ටිෂු මේකේ දාන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් ටිෂු වෙනුවට මම සර්වියට්ස් දාලා තියෙනවා මේකට මේ විදිහට. ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ පිගන් රැක් එක. ඉතින් මේ විදිහට තමයි මම පිගන් රැක් එක යූස් කරන්නේ. මොකද මම තව ලොකු පිගන් රැක් එකක් තියාගෙන ඉන්නේ නැහැ. අනිත් අවශ්‍ය පිගන් කෝප සේරම මම මගේ පැන්ට්‍රි එකේ තමයි තියලා තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ ඔයාලට පේන්නේ මගේ සින්ක් ඒරියා එක. ඉතින් මේ සින්ක් ඒරියා එකේ මම හෑන්ඩ් වොෂ් එක, ඩිෂ් වොෂ් ඊට අමතරව සබන් මේ විදිහට තියලා තියෙනවා. ඉතින් එතකොට මට හරි ලේසි මගේ දේවල් කරගන්න හරිම පහසුයි. ඊට අමතරව මේ තියෙන්නේ මගේ ස්පයිසස් බොටල් තියලා තියෙන තැන. ඉතින් මේ තියෙන්නේ ස්පයිසස් බොටල් ඊට අමතරව පොල් තෙල්, ඔලිව් ඔයිල් දෙක. ඉතින් මම මේ ට්‍රේ එක නම් ගත්තේ ෆැෂන් ස්ටෝර් එකෙන්. ඒකේ මේ වගේ ලස්සන ට්‍රේ තිබුණා වේවැල් වලින් ගොතපු. ඉතින් මම හරිම ආසයි මෙන්න මේ වගේ වේවැල් මේ වගේ ට්‍රේස් වලට. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ මට හම්බෙච්ච ලස්සන ට්‍රේ එකක් මගේ කිචන් එක තවත් ලස්සන කරන්න. සහ මට ඇත්තටම මේකෙන් මාරම් පහසුයි. මේ දේවල් ටික එක තැනක තියාගත්තාම මට උයන වෙලාවට ඇත්තටම ලේසි. එකින් එක හොය ඉන්න ඕනේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මගේ ඔලිව් ඔයිල් බොටල් එකයි කොකනට් ඔයිල් බොටල් එකයි. ඉතින් මේ දෙක මට අවශ්‍ය නිසා හැම වෙලේම මම මේ දෙකත් මේකෙම තියාගෙන තියෙනවා. මේ තියෙන්නේ සස්තෝ එකෙන් ගත්තු ස්පූන් හෝල්ඩර් එකයි. අනිත් එක නම් මගේ තිබිච්ච ස්පූන් හෝල්ඩර් එක.
ඉතින් මේ මං ඔයාලට පෙන්නන්නෙත් පෝතෝස් වල තවත් එක වර්ගයක්. මේක නම් මගේ ගොඩාක් කලින් ඉඳන්ම තිබිච්ච ප්ලාන්ට් එකක්. මේක මම ගොඩක් කලින් ඉඳන් හැදුවේ වතුර එකක. පස්සේ තමයි මම මේක මේ වගේ පොඩි පොට් එකකට ගත්තේ. ඉතින් මේකත් ඒ පෝතෝස් වර්ගයක්මයි. ඉතින් මේ වගේ පැල තිබ්බහම කිචන් එකට අමුතුම ලස්සනක් එනවා සහ ආකර්ශනීය බව තවත් වැඩි වෙනවා. ඉතින් මම මේ පැලවලට හරියම ආසයි. මොකද මට ගොඩාක් වෙලාවට මේවට සාත්තු කරන්න බැරි වුණත් මට පුළුවන් හැම වෙලාවෙම මේවට හිරු එළිය ලැබෙන්න තියෙනවා. ඒ වගේම වතුර දානවා. ඉතින් මේ තියෙන්නේ මගේ පැන්ට්‍රියේ ග්ලාස් තියලා තියෙන තැන. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට තමයි මම ග්ලාස් අහුරලා තියෙන්නේ මගේ පැන්ට්‍රි එකට. මේ තියෙන්නේ ඊළඟට මගේ කටින් බෝඩ් එක. කටින් බෝඩ් එක තියන්නේ ගොඩක් වෙලාවට මම මෙතන. මේ ඊළඟට පේන්නේ ඔයාලට මගේ කිචන් එකේ මේ ලිප තියලා තියෙන තැන, ගෑස් ලිප සහ මගේ රයිස් කුකර් එක, ඊට අමතරව මම හොදලා තියෙන වලං, අලු ලුණු වගේ දේවල් මෙන්න මෙතන තමයි තියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කිචන් එක මම ලස්සන කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා හැමෝටමත් පුළුවන් මේ විදිහට ලස්සන කරගන්න. මොකද අපිට ගොඩක්ම වෙලාවක් අපි ගෙදර ඉන්න වෙලාවට ගත කරන්නේ කිචන් එකේ. සහ අපිට දැන් උදේට අපි ඔෆිස් යන කෙනෙක් නම් උදේට මේ විදිහට අස් කරලා ගියොත් අපි උයලා ඉවර වෙලා අපේ වැඩ ටික ඉවර වෙලා අපිට ගෙදර එද්දි මේ විදිහට කිචන් එක දැක්කහම හිතට දැනෙන්නේ අමුතුම සතුටක්. ඉතින් ඔයාලා හැමෝටමත් පුළුවන් මේ විදිහට ලස්සන කරගන්න අපේ කිචන් එක. ඉතින් මනසට සැහැල්ලුවක් එන්න අපේ පිළිවෙල ගොඩක්ම බලපානවා. අපිට හැමදේම නැති වුණත් අපිට තියෙන දේවල් ටිකෙන් පිළිවෙල වෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. ඉතින් ඊළඟට මම ඔයාලට හෝම් ටුවර් එකකුත් අරගෙන එන්නම්. වගේම තමයි අපේ YouTube channel එක තවම subscribe කරේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා.